අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ඔන්න එහෙනම් මුළු ලෝකයෙන් බලන් හිටපු 2026 T20 ලෝකෝස්නාන උණුසුම් ඊයේ දිනේ ඉන්දියාවේදී සහ අපේ ලංකාවේදී නිල වශයෙන් ආරම්භ වුණා. පළමු දිනේ තරගයේ අවසානයේ ලකුණු සටහනේ පෙරලියක් වෙලා තියෙනවද? ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ? අද අපි සුපුන් විත් ක්‍රිකට් වලින් කතා කරන්නේ ඒ ගැනයි. හරි මුලින්ම බලමු ගෲප් A එකේ තත්ත්වය. සත්කාරක ඉන්දියාව පළමු තරගයේම ඇමරිකාව පරද්දලා ධන ලකුණු 1.45 බිඳුවක සුද්ධ ලකුණු වේගයක් එක්ක ලකුණු සටහනේ පෙරමුණේ ඉන්නවා. ඒ වගේම පාකිස්තානයත් නෙදර්ලන්තය පරද්දලා දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. දැන් අපි බලමු ගෲප් C එකේ පැත්තට ගිහින්. බටහිරින් දෙක්කො දෙව්වන් ස්කොට්ලන්තයට එරේ ලැබපු දැවැන්ත ජයග්‍රහණයක් සමග ධන ලකුණු 1.75 බිඳුවක ඉහළම NRR එකක් තියාගෙන මේ වෙනකොට ඉදිරියෙන් ඉන්නවා. දැන් අපි බලමු අද දවසේ තරඟ සහ ශ්‍රී ලංකාව ගැන. දැන් අපි හැරෙමු අද දවසේ තීරණාත්මක තරඟ දෙසට. අද පෙබරවාරි 8 වෙනිදා. අද දවසේ තරඟ තුනක් තියෙනවා. මුලින්ම නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර සටන, ඊළඟට එංගලන්තය සහ නේපාලය අතර තරඟය. නමුත් ශ්‍රී ලංකීය අපිට වැදගත්ම තරඟය තියෙන්නේ අද රාත්‍රී 7ට. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරඟය. මේ කාණ්ඩයේ අපේ ගමන තීරණය කරන්න නම් මේ තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය අපේ සිංහලයට වැදගත් වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ අද රෑ මැච් එක කවුරු දිනයි කියලාද? ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක් ගේන්න පුළුවන් වේද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝක කුස්ලානේ අලුත්ම තොරතුරු හැමදාම ඉක්මනින්ම දැනගන්න සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ඕල් දාලා තියාගන්න. මම සුපුන්. අපි හෙටත් අලුත් අප්ඩේට් එකක් සමග හමු වෙමු. ඔබ සියලු දෙනාට ජයග්‍රාහී දවසක් වේවා.